ආයිබෝවන් යාළුවනේ. අද අපි කතා කරන්නේ 2026 T20 කාන්තා ලෝක කුසලානය ගැනයි. තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමත් සහභාගී වූ අතර මෙවර තරඟාවලිය එංගලන්තයේ හා වේල්ස් වල පැවැත්වුණි. රටවල් 12කින් සමන්විත ශූරතාව සඳහා තරඟ වැදුණු ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි වූයේ චමරි අතපත්තුගේ නායකත්වයයි. තරඟාවලියට එක් වී ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තය, නවසීලන්තය, බටහිර ඉන්දිය, කොදෙව් සහ අයර්ලන්තය සහ ස්කොට්ලන්තය සමග තරඟ කරා. කලින් තිබූ අඩුපාඩු මගහර ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර මුහුණ දුන් තරඟ පහෙන් 3ක්ම ජයග්‍රහණය කර පෙසාද ලකුණු සටහනේ 3 වෙනි ස්ථානය දිනාගත් අතර බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමග පෙසාද ලකුණු 6ක් ලබාගෙන සමතැන තිබුණත් රන් රේට් එකෙන් ඔවුන් 3 වෙනි ස්ථානය ලබා ගැනීමත් සමග ඔවුන්ට අවසන් පූර්ව තරඟාවලියට සුදුසුකම් ලැබීමට අසමත් වුණා.